ඊයේ මුළු ඉන්දියාවම උඩු යටිකුරු කරපු දවසක්. දකුණු ඉන්දියාවේ සුපිරි නළු තලපති විජේ තමිල්නාඩුවේ අලුත් පාලකයා වෙන්න ඉතාමත් ආසන්නයි. වසර 60ක් තිස්සේ තමිල්නාඩුව පාලනය කළපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අද විජේ ඉදිරියේ දන ගහලා තියෙනවා. මොකක්ද මේ පෙරළිය? අපි අද මේ ගැන විස්තරාත්මකව කතා කරමු. පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වුණු තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වෙලා. මුලින්ම ගොඩාක් අය කිව්වේ විජේට සෙනග හිටියට ඒක ඡන්දේ වෙන්නේ නැහැ කියලා. ඒ අවසාන ප්‍රතිඵල අනුව විජේගේ TVK පක්ෂය ආසන 108ක් විනාගෙන තියෙනවා. ඒ වගේම තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වන ස්ටාලින් පවා තමන්ගේ ආසනය පරාජයටපත් වෙලා മന്ത്രി ධුරය පවා අයිමි වෙලා තියෙනවා. මේක විජේගේ නිකම්ම රැල්ලක් නෙමෙයි, මේක සුනාමියක්. දැන් තියෙන අලුත්ම තොරතුරු අනුව විජේ තමිල්නාඩුවේ ආණ්ඩුකාරවරයාට මෙයිල් පණිවිඩයක් එවලා තියෙනවා. තමන්ට බලය පිටුවීමට ඉඩ අවස්ථාව ලබා දෙන්න ලෙස ලිඛිතව. ඔහුට බෞද්ධයක් පෙන්වීමට තව ආසන 10ක සහයෝගය අවශ්‍යයි. බොහෝදුරට ඉදිරි සතිය ඇතුළත විජේ තමිල්නාඩුවේ අලුත් මහමැතිවරයා ලෙස දියුරුම් දීමට නියමිත බවයි දේශපාලන විචාරකයන් කියන්නේ. තව සුළු පක්ෂයේ මතදම් සුයාදීන කණ්ඩායමගේ සහයෝගයත් සහිතව. මේ නිකම්ම ජයග්‍රහණයක් නෙමෙයි. ඕනෑම කෙනෙක් තමන්ගේ හීනේ වෙනුවෙන් කැප වුණොත් ලෝකෙම දිනන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ තලපති විජේගේ ගමන. ඉතින් මේ වගේ තොරතුරු තවත් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.